සුබ දවසක් කියලා පිළිගන්නවා හැමෝම. ඉතින් අද අපි කතා කරන්නේ සුවසැරිය ගිලන් රථ සේවයේ ගැසට් කරලා තියෙන රැකියා ඇබෑතු කිහිපයක් ගැන. රැකියා තනතුරු තුනක් තියෙනවා. පළවෙනි එක තමයි හදිසි වෛද්‍ය තාක්ෂණ නිලධාරී. ඉතින් මේකට ලොකු ක්වොලිෆිකේෂන් ඕනේ නැහැ. ඔයා A level පාස් නම් මෙම රැකියාවට ආයුම් කිරීම සුදුසුයි කියලා කියනවා. ඉතින් දෙවෙනි එක තමයි ගිලන් රථ රියදුරු. තුන්වෙනි එක තමයි හදිසි ප්‍රතිචාර නිලධාරී. හරි. දැන් අපි බලමු එකිනෙකක් ගැන පැහැදිලිව කතා කරලා බලමු කොහොමද ඇප්ලිකේෂන් දාන්නේ, කොහොමද සුදුසුකම් කියලා. දැන් අපි බලමු පළවෙනි තනතුර. පළවෙනි තනතුර වෙන්නේ හදිසි වෛද්‍ය තාක්ෂණ නිලධාරී. ඉතින් මෙම තනතුරට ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයටම ආයුම් කරන්න පුළුවන්. බලමු මොනවද සුදුසුකම් කියලා. සුදුසුකම් විදිහට වයස අවුරුදු 35ට නොවැඩි වීම, එතකොට උසස් පෙළ විභාගේ අනිවාර්යෙන් පාස් වෙලා තියෙන්න ඕනේ. S3ක් තියෙන එක තමයි අවම සුදුසුකම. ඒ වගේම මෙයාලා සඳහන් කරලා තියෙනවා බයෝ කරලා තියෙනවා නම් එයාට ප්‍රමුඛත්වයේ හිමි වෙනවා කියලා තියෙනවා. ඒ කියන්නේ A level වල බයොලොජි විෂය කරලා තියෙනවා නම් ඒකේ S3ක් වගේ දාලා තියෙනවා. ඒ එන එකනට ප්‍රමුඛතාවය දෙනවා කියලා තමයි ඒ කියන්නේ. ඒ වගේම මෙන්න මේ කියන ක්වොලිෆිකේෂන් එක තිබ්බත් ඔයාට මේකට ආයුම් කරන්න පුළුවන් සෞඛ්‍ය ශාස්ත්‍රයට සම්බන්ධ පාඨමාලාවකින් NEQ 4 මට්ටම ලබා තිබීම. ඒ කියන්නේ හෙල්ත් එකේ ඔය තියෙනවනේ ප්‍රයිවට් කෝස් තියෙනවනේ, ටෙක් එකේ කෝස් තියෙනවා, NEQ කෝස් තියෙනවා. ඒ වගේ ලෙවල් 4 මට්ටමේ සෞඛ්‍යයට අදාළ සර්ටිෆිකේට් එකක් තියෙනවා නම් ඔයාට chance එක තියෙනවා apply කරන්න. ඒ වගේම අනිවාර්යෙන් ඔයා O level සමත් වෙලා තියෙන්න ඕනේ. O level වල ඉංග්‍රීසි විෂයට අවම S එකක් තියෙන්න ඕන කියලා තමයි මෙයාලා කියන්නේ. ඒ වගේම මූලික IT දැනුම තියෙන එක අමතර සුදුසුකමක් විදිහට මෙයාලා සලකනවා. හරි දැන් අපි මේ බැලුවේ අධ්‍යාපන සුදුසුකම්නේ. දැන් මෙයාලා කියලා තියෙනවා අවම උස පුරුෂ පාර්ශවය නම් අඩි 5යි අඟල් 4ක් වෙන්න ඕනේ. ස්ත්‍රී පාර්ශවය මේකට ආයුම් කරනවා නම් අඩි 5යි අඟල් 2ක් වෙන්න ඕනේ. හරි එතකොට මේ තනතුරට ඇප්ලයි කරන ආයුම් කරවන්න ඉන්න ඕනේ. මේ ආයුම් කරවන්න අනිවාර්යයෙන්ම ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයකට අනිවාර්යයෙන්ම භාජනය කරනවා. ඉතින් ඒක සමත් වෙන්න ඕන කියලා තියෙනවා. ඒ වගේම ලොකුවට හිතන්න එපා. ඒවා සාමාන්‍ය දේවල්. එතකොට එතනින් සිලෙක්ට් කරගන්න ආයුම් කරුවන් අනිවාර්යයෙන්ම සුවසැරිය පදනම විෂයෙන් විශ්වවිද්‍යාලයක සහයෝගයෙන් පවත්වන ඩිප්ලෝමා පාඨමාලාවකට අනිවාර්යයෙන්ම අනුයුක්ත කරනවා. ඉතින් මේ ඩිප්ලෝමා පුහුණුව දීලා තමයි ඔයාලව මේ රැකියාවට ගන්නෙ. ඊට පස්සේ මේ ඩිප්ලෝමා පුහුණුව අවසන් වුණාට පස්සේ ඔයාලව අනිවාර්යයෙන්ම රැකියාවට අනුයුක්ත කරනවා. ඊට පස්සේ ඔයාලට රැකියාව කරගෙන යන්න පුළුවන් විදේශීය අත්දැකීම්ද ලබා ගන්න පුළුවන් කියලා මෙයාලා සඳහන් කරලා තියෙනවා. දැන් අපි බලන්න යන්නේ ගිලන් රථ රියදුරු. සුදුසුකම් විදිහට මෙයාලා අනිවාර්යයෙන්ම වයස අවුරුදු 35ට නොවැඩි වෙන්න ඕනේ. ඒ වගේම අධ්‍යාපන ක්වොලිෆිකේෂන් විදිහට සාමාන්‍ය පෙළ අවම වශයෙන් විෂයන් 6කින් සමත් වෙලා තියෙන්න ඕනේ. ඒ වගේම පිළිගත් ආයතනයක අවම වශයෙන් වසර 2ක පළපුරුද්දක් සහිත බර වාහන ධාවන බලපත්‍රයක් තියෙන්න ඕන කියලා කියනවා. ඒ වගේම තමයි සිංහල දෙමළ භාෂාවල නිපුණත්වය ඔයාලට තියෙන්න ඕන කියලා කියනවා. ඉතින් ඉංග්‍රීසි භාෂාව දක්ෂතාවයේ අමතර සුදුසුමක් වේ කියලා මෙයාලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම අවම උස අඩි 5යි අඟල් 2ක් වෙන්න ඕන කියලා කියනවා. ඉතින් BMI යගේ 18.5ත් 27ත් අතර වෙන්න ඕනේ. ඒ වගේම තමයි මෙම තනතුරට ඇප්ලයි කරන හැමෝම යෝග්‍යතා පරීක්ෂණයක් තියලා එකකින් සමත් වෙන අයට විතරයි රැකියාව ලබා දෙන්නේ. ඊළඟ තනතුර තමයි හදිසි ප්‍රතිචාර නිලධාරී එමර්ජන්සි මෙඩිකල් ඩිස්පැචර්. මේ තනතුරට බඳවාගෙන ඉන්නේ වයස අවුරුදු 35ට නොවැඩි පුද්ගලයන් තමයි සුදුසුකම් ලබන්නේ. ඒ වගේම අධ්‍යාපන සුදුසුකම් විදිහට ඔයා අනිවාර්යයෙන්ම A level උසස් පෙළ විෂයන් 3කින් සමත් වෙලා තියෙන්න ඕනේ. කියන්නේ අවම තියෙන්න ඕනේ S3ක් තියෙන්න ඕනේ කියලා තමයි මෙයාලා කියන්නේ. අමතර සුදුසුකම් විදිහට සිංහල හා දෙමළ භාෂාවල නිපුණත්වය මෙයාලා අගය කොට සලකනවා. ඒ වගේම ඉංග්‍රීසි භාෂා නිපුණත්වය සහ IT දැනුම ඒකත් අමතර සුදුසුකමක් ලෙස මෙයාලා සඳහන් කරලා තියෙනවා. මේ තනතුරට බඳවා ගන්නෙත් අර කලින් කියපු විදිහටම සියලුම ආයුම් කරුවන් යෝග්‍යතා පරීක්ෂණයක් තියලා තමයි ඒකෙන් සමත් වෙන අයට විතරයි මෙම තනතුරට බඳවා ගැනීම සිදු කරන්නේ. හරි දැන් අපි බලමු කොහොමද ආයුම් පත්‍රය යොමු කරන්න කියලා. ආයුම් පත්‍රය යොමු කරනකොට ආකාර දෙකකට ඔයාට යොමු කරන්න පුළුවන්. එකක් මෙයාලගේ ඊමේල් එකට ඔයාගේ CV එකක් හදලා ඊමේල් එකට සෙන්ඩ් කරන්න පුළුවන්. නැත්නම් ඔයාට ආයුම් පත්‍රයක් අතින් පුරවලා ඒක රෙජිස්ටර් පෝස්ට් මෙයාලගේ මෙම ලිපිණයට යවන්නත් පුළුවන්. හරි කොයි විදිහට ආයුම් පත්‍රය යොමු කරත් ඔයාගේ නිවැරදි දත්ත දාලා නිවැරදි තොරතුරු ඉදිරිපත් කරලා ඒ වගේම නිවැරදිව ඔයාගේ අධ්‍යාපන සුදුසුකම් ටික මේ කියන ඊමේල් ඇඩ්‍රස් එකට හරි නැත්නම් රෙජිස්ටර් පෝස්ට් හරි ඒ දෙකකින් එකකට ඔයා තෝරගත්ත එකට යවන්න. හැබැයි මොන විදිහට යවුවත් අනිවාර්යයෙන්ම මතක තියාගන්න පෙබරවාරි 22 වෙනිදාට කලින් මේ ටික යවන්න ඕන. දැන් කවුරු හරි හිතනවා නම් මේක තැපැල් මාර්ගයෙන් යවනවා කියලා ඒ අයට ආයුම් පත්‍රයක් මම ආදර්ශ ආයුම් පත්‍රයක් මේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. ඒකේ print එකක් අරගෙන ඔයා අතින් පෑනෙන් නිවැරදිව සම්පූර්ණ කරලා මෙන්න මේ කියන ලිපිනට රෙජිස්ටර් පෝස්ට් කරන්න 1990 සුවසැරිය පදනම අංක 43 හෝටන් පෙදෙස කොළඹ 7 කියන ලිපිනට තමයි යවන්න ඕනේ. හරි එහෙනම් ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මොනවා හරි ගැටලුවක් ප්‍රශ්නයක් තියෙනවනේ යටින් කමෙන්ට් එකක් දාන්න. මම රිප්ලයි එකක් දාන්නම්.